අතේ තියෙන හැම සත්‍යම නාස්ති කරගෙන මමත් කියා යුරෝපයට. ගෙදර ඉඳලා කිලෝමීටර් 8000ක් විතර ඈතින් පටන් ගන්න මේ ගමනේ මම දැකපු ලස්සනම දේවල් සහ මනස්කාන්තම දර්ශන ටික බලන්න මේ සුන්දර ගමනේදී මාත් එක්ක එකතු වෙන්න. ඔය කොයි ගමනත් ලංකාවේ ඉඳලා පටන් ගන්න එපයි. ඒ හින්දා මේ ගමනත් පටන් ගන්න කටුනායක එයාපෝට් එකේ ඉඳලා. එයාපෝට් එකේ නම් වැඩිපුර වීඩියෝස් ගත්තේ නෑ. මොකද ඊට වඩා ගොඩාක් වටිනා දේවල් ඉදිරියට එන්න තියෙන නිසා. අපේ ට්‍රාන්සිට් එක තිබ්බේ ඩුබායි ඉන්ටර්නැෂනල් එයාපෝට් එකේ. අන්තිමට අපි ලෑන්ඩ් කරේ ඇම්ස්ටර්ඩෑම් වල ෂිපෝල් එයාපෝට් එකේ. ඇම්ස්ටර්ඩෑම් වල පළවෙනි දවසේ නම් අපි විශේෂ දෙයක් කරේ නෑ. අපි ප්‍රධාන වශයෙන්ම කරේ සිටි එක එක්ස්ප්ලෝර් කරන එක. ඇම්ස්ටර්ඩෑම් කියන්නේ ඇත්තටම හරිම ලස්සන නගරයක්. ඒ වගේම පැරණි යුරෝපීය ගොඩනැගිලි සංස්කෘතියත් අපිට තැනින් තැනින් දැක ගන්න පුළුවන්. ඇම්ස්ටර්ඩෑම් වල ජීවත් වෙන ගොඩක් මිනිස්සු ඉතාම මිත්‍රශීලී කියලා කිව්වොත් මම නිවැරදි. ඒ විතරක් නෙමේ ඇම්ස්ටර්ඩෑම් කියන්නේ විවිධ රටවල් වල පුද්ගලයන් පැමිණ ජීවත් වෙන කේන්ද්‍රස්ථානයක් කියලාත් මට සඳහන් කරන්න පුළුවන්. ඇම්ස්ටර්ඩෑම් වල තියෙන තවත් ප්‍රධාන ලක්ෂණයක් සඳහන් කරනවා නම් එයාලා වාහන වලට වඩා ප්‍රමුඛතාවයක් ලබා දෙනවා පාපැදිවලට. ගෑරෝප්පෙන් පීට්සා කනවා දැකලා නෑ නේද? ඔන්න දැන් තමයි අපේ ට්‍රිප් එකේ දෙවැනි දවස පටන් ගන්න. අද අපි යන්නේ නෙදර්ලන්තයේ තියෙන විශේෂ තැනක් බලන්න. මේ ඉන්නේ නුවන්, මගේ පාසල් කාලේ ඉතාම හොඳ මිත්‍රයෙක්. නුවන් එක කැපචිනෝ එකක් බීලා අද අපි යන්නේ ඇම්ස්ටර්ඩෑම් වල ඉඳලා කිලෝමීටර් 110ක් විතර ඈතින් තියෙන ලස්සන ගම්මානයකට. ඒ වෙන කොහෙවත් නෙමේ වෙනිස් ඔෆ් නෙදර්ලන්ඩ්ස් කියලා හඳුන්වන ගීතෝන් කියන ගම්මානයට. ගීතෝන් වලට යන රෝඩ් ට්‍රිප් එක ඔෆිෂියලි ඔන්න අපි පටන් ගත්තා. මම දැකපු විශේෂම දෙයක් තමා මේ රටේ තියෙන පැතලි ස්වභාවය. පෙනෙන තෙක්මානයක කන්දක් නෑ. තිබුණේ තනිතලාපින් විතරයි. නෙදර්ලන්ඩ්ස් වල කන්ට්‍රිසයිඩ් එකේ වීඩියෝස් ටිකක් දැන් අපි බලමු.
මං හිතන්න දැන් අපි ඉන්න ගීතෝන් වලට ඉතාමත් ළඟින්. මේ තියෙන්නේ අපි ගීතෝන් වලට ළඟා වෙච්ච ඒ සුන්දර මොහොත. ළඟා වුණා කිව්වට ඉතින් තව පොඩි දුරක් පයින් යන්න තියෙනවා. ඔන්න දැන් තමා අපිට හරියටම ගීතෝන් විලේජ් එක පේන්නේ. අපි තව පොඩි දුරක් පයින් යන්න ඕනේ අපි හය කරපු බෝට් එකේ අයිතිකාරයව හොයාගෙන. නුවන් තමයි බෝට් එක රෙන්ට් කරේ. ඒ නිසා නුවන්ගේ පස්සේ අපි යමු බෝට්ටුවේ අයිතිකාරයා ළඟට. මේ ඉන්නේ අපි හය කරන්න යන බෝට් එකේ අයිතිකාරයා. එයාගෙන් තැන අහගෙන අපිත් අපේ බෝට් එක තියෙන තැනට යමු. බලාගෙන ගියාම ඇත්තටම අපි ගිහිල්ලා තියෙන්නේ එයාගේ බෝට් එක තියෙන තැනට නම් නෙමෙයි. මෙන්න මේ දැන් අපි යන්නේ අපේ බෝට්ටුවට. ඔන්න අපි අපේ බෝට්ටු සවාරිය ආරම්භ කරන්නයි යන්නේ. ඇත්තටම කියනවා නම් මේවත් අපිම තමා පැදගෙන යන්න ඕනේ. අපි දැන් බෝට්ටුවේ යන ගමන් ගීතෝන් විලේජ් එකේ ලස්සන පොඩ්ඩක් බලමු. මේ ගමන අතරතුරේ ගීතෝන් ගැන කරුණු ටිකක් සඳහන් කරනවා නම් ගීතෝන් කියන්නේ වාහන නැති ඓතිහාසික සිද්ධාස්ථානයක්. මේ ගම්මානයේ ඇත්තටම 74ක් පමණ දිගින් යුත් ඇල මාර්ග පද්ධතියකින් සමන්විත වෙනවා. අපිට කොහෙට හරි යන්න ඕනේ නම් යන්න පුළුවන් වෙන්නේ බෝට්ටුවෙන් හා පයින් පමණයි. අපි ඇත්තටම ගීතෝන් වලට ගියේ ඉතාම හොඳ දවසක. මොකද සාමාන්‍යයෙන් මේකේ යන්න බැරි තරම් සෙනග.
ගීතෝන් ගම්මානයේ ඇත්තටම අපිට 18 වන සහ 19 වන සියවස්වල ගොඩනැගිලි සංස්කෘතියත් පොඩ්ඩක් බලා ගන්න පුළුවන්. මේ ලස්සන ගමන අතරතුර ඔළුව බේරගෙන යන්න ඕනේ පාලමුත් නැතුවාම නෙමෙයි. පොඩි බඩගින්නකුත් ආපු නිසා ගීතෝන් වල තියෙන පුංචි වැව මැදට ගිහිල්ලා අපිත් පොඩ්ඩක් මොනවා හරි කෑවා. ඉතින් ඔන්න ඔය විදිහට අපේ බෝට්ටු සවාරිය අපි නිමා කරලා නෙදර්ලන්තයට ආවේනික වෙච්ච කෑම ජාති රස බලන්නත් අපි අමතක කළේ නෑ. මේ කෑමවල තියෙන විශේෂත්වය නුවන් පැහැදිලි කරලා ඉවරනාට පස්සේ අපි නැවතත් ඇම්ස්ටර්ඩෑම් බලා පිටත් වුණා. ඉතින් මේ ගමන අදින් ඉවර වුණත් මේ සංචාරයේ ඊළඟ කොටස තවත් වීඩියෝ එකකින් ඔයාලට අරගෙන එන්න මම සූදානම්.